හරි විනාඩි 10ක් කරන් වෙන 10 ඇතුළේ මම ඉවර කරනවා. බලන්න පොඩිකත් මේ වැඩක් කියන්න. පට්ට යූස්ෆුල් වෙයි ආගෙන. ඕකේ. සමහරවිට අර මේ වැඩට ගිහිල්ලා ගෙදර එද්දි හරි නැත්තම් යාළුවෙක් හැමදාම යන තැනක් හිතන්නකො. ගිහිල්ලා ගෙදර එද්දි හරි කඩේට ගිහිල්ලා ගෙදර එද්දි හරි ඔය කොහෙද දුර ගිහිල්ලා පුරුදු තැනක් ගිහිල්ලා ගෙදර එද්දි අර එක කොටසක් තියෙනවා පාරේ මේ ටික ආවේ කොහොමද කියලා අර මීටර නැති අර මේ ටික ආව මම පහු කරන් මේ ටික මම ඩ්‍රයිව් කරන් ආවා ඒ වුණාට කිසිම මතකයක් වත් නැහැ අර ඔටෝ පයිලට් යනවා වගේ සිද්ධියක් තියෙනවා අන්න ඒ වෙන සිද්ධිය වෙන්නේ කොහොමද ඒකේ ලයිෆ් එකේ අනිත් කැලේ වලට බලපාන්නේ කොහොමද කියලා ඒක වෙන්නේ බං මේක මං සිලෙක්ටඩ් සෙට් එකකට යවන්නේ මේ මොලේ තියෙන උන් සෙට් එකකට මේක මම උඹට එව්වනම් මොලේ තියෙන එක කියලා මම හිතනවා ඒක නිසා තමයි මම උඹට එවන්නේ මම දන්නවා උඹට කැපැසිටි එක දිනවා කියලා ඒක නිසා තමයි මම මේක සෝ අර ගිහිල්ලෙද්දි මේ කැලේ එන්නේ කොහොමද කියලා හිතෙන්නේ නැහනේ හැබැයි ගිහිල්ලා ඇවිල්ලා මේක වෙන්නේ බං මේ දැන් මෙතනට ගිහිල්ලා එද්දි උඹ එනර්ජි එක වැය වෙනවනේ කොහොම හරි උඹ එනර්ජි එකක් යනවනේ කියන උඹේ බ්‍රේන් එක උනත් ෆන්ක්ෂන් කරන එනර්ජි එකක් යනවනේ හැබැයි මෙන්න මේ කෑල්ල අර පාරේ අර එක ආවේ කොහොමද කියලා දන්නේ නැති කොටස තියෙන්නේ. මේ ටික බං උඹට හොඳටම හුරු පුරුදු කොටස. හරිද? එතකොට උඹේ බ්‍රේන් එකේ නියුරෝන්ස් ෆයර් වෙනවා. හරිද? උඹේ බ්‍රේන් එකේ නියුරෝන්ස් ෆයර් වෙනවනේ. ඒ කියන්නේ තෝට් එකක් යද්දී ඇඟ වැඩ කරද්දී උඹේ බ්‍රේන් එකේ නියුරෝන්ස් ෆයර් වෙනවා. මේ නියුරෝන්ස් ෆයර් වෙද්දි බං මේ ටික මෙහෙම යද්දී මේ කැලේ උඹට පුරුදු කැලේ නිසා මේ ටිකේ නියුරෝන්ස් ෆයර් වෙන්න එනර්ජි එක යන කොටස සෑහෙන්න අඩුයි මොකද ඒක පුරුදු පාර හරිද උඹේ බ්‍රේන් එකේ ওই නියුරෝන්ස් ෆයර් වෙන පාර මේ ඇක්ටිවිටි එකට අදාළව උඹේ බ්‍රේන් එකේ නියුරෝන්ස් ෆයර් වෙන ඒ පාර උඹේ බ්‍රේන් එකට උඹේ නියුරෝන්ස් වලට යූෂුවල් ඒ කියන්නේ මේ පාර හැදිලා තියෙන උඹේ ඔළුවේ ඇතුලේ හරිද එතකොට මේක ඊසි දෙයක් එතකොට මේ කෑල්ල සමහර කෑලි ආවේ කොහොමද කියලා මතක නැත්තේ මේක ඔටෝ පයිලට් යන්නේ උඹේ ඔළුවේ තියෙන ඔටෝ පයිලට් එක හරිද මේක බ්ලැක් දැනට ඒක මතක තියාගන්න එහෙමයක් තියෙනවා කියලා ඒ ඔටෝ පයිලට් එකෙන් යන නිසා තමයි මේ කෑල්ල මතක නැත්තේ හරිද එතකොට මේකේ අනිත් දේවල් වල තියෙන සම්බන්ධය මම උඹට වෙන්න එතකොට මෙතනට යන එනර්ජි එක සාපේක්ෂව අනිත් ඒවාට වඩා අඩුයි හරිද හැබැයි උඹට මොකක් හරි ගෝල් එකක් තියෙනවා නම් හරිද උඹේ ගෝල් එකක් තියෙනවා නම් බිස්නස් එකක් හදන්න මේ පටන් ගත්ත තැන ඉඳලා මෙහෙම ආපහු ගෝල් එකේ ෆිනිෂ් එකට යන්න අලුතෙන් පාරක් උඹ කපන්න ඕනේ හරිද අලුතෙන් පාරක් උඹ කපන්න ඕනේ මේ මොකද මේ එක්ස්පීරියන්ස් එක උඹ කලින් එක්ස්පීරියන්ස් කරලා තිබ්බට ක්‍රියේට් කරලා තිබ්බට මොකද මේක උඹ ක්‍රියේට් කරලා ඉවරයි හරිද මේක පොඩ උඹ ක්‍රියේට් කරලා මේ පාර කපලා ඉවරයි උඹේ බ්‍රේන් එක තුලේ මේක තියෙන පාරක් දැනට උඹ මේ පාර අලුතෙන් කපන්න ඕනේ හරිද මේ පාර අලුතෙන් කපද්දී උඹට එක එක ප්‍රශ්න එනවා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් එනවා හරිද ඒ ප්‍රශ්න එන්නේ උඹේ දැන් මේ එනර්ජි එක මේකට වැය කරපු එනර්ජි එකක් තියෙනවා නම් හරිද මේකට වැය කරපු එනර්ජි එක ඒ කියන්නේ උඹ හිතන්නකෝ බැටරිස් දෙකයි කියලා සාමාන්‍ය බැටරිස් උඹේ බ්‍රේන් එක තුළ තියෙන බැටරිස් දෙකක් කියලා හිතන්නකෝ චූටි බැටරි කැලයක් කියලා බැටරි දෙකයි නම් වැය වෙන්නේ මේකට අලුතෙන් පාරක් කපනවා නම් උඹට බැටරි 4ක් 8ක් ඔන්න ඔය වගේ වැඩි ගාණක් යනවා හරිද මොකද මේ පාර උඹට අලුතෙන් කපන්න ඕන. එතකොට ශක්තිය බං උඹ කන බොන ඒවායින් අර මේ උඹට ශක්තිය හම්බ වෙනවනේ. ඔය ශක්තිය ට්‍රාන්ස්ෆර් වෙන්න මේ අලුත් එකට එනර්ජි අලුත් එකට එනර්ජි එක එන්න කියන්නේ ශක්තිය වෙන තැනකින් ගන්න ඕනේ හරිද? වෙන තැනකින් බ්‍රේන් එකේ වෙන මොකක් හරි ඇක්ටිවිටි එකකින් උඹට ඇදලා දෙන්න ඕනේ. මොකද උඹට තියෙන්නේ ලිමිටඩ් පවර් එකක්. හරිද? මොකද උඹ
උඹේ කැපෑසිටි එක ලිමිටඩ් වෙලා තියෙනවා තව තව දේවල් නිසා ලයිෆ් එකේ. මේ ගෝල් එක ගෙන වැඩට ගිහිල්ලා එන එක මේ අලුත් ගෝල් එක නිව් ගෝල් එක and then තව තව එක එකව තියෙනවා බල්ලා නාවන ඒවා. ඔය මේ කා එක ගැන නැත්තම් කෑල්ල බලන්න පාර්ට්නර් බලන්න. ඔය නිසා ඕවට එනර්ජි මේකට එනර්ජි බැටරි 2යි මේකට 5යි මේකට 100යි ගෑනිට 100යි ගෑනට ඕ මිනිහට 100යි ඔක ඔහොම වැය වෙලා තියෙනවා. උඹ අලුත් පාර කපන්න යද්දි මේ තැනකින් මේවා එනර්ජි එක ඇදලා ගන්න ඕනේ. එතකොට උඹේ නියුරෝන්ස් ෆයර් වෙද්දි මුන්ට අදාළව එනර්ජි එකක් ගන්න බෑ. ඒ කියන්නේ වෙන තැනකින් ගන්න බෑ. ඒක ගන්නේ ලේසිම තැනින් තමයි ගන්න. ඒ කියන්නේ උඹට කනෙක්ටඩ්ම හරිද? උඹට කනෙක්ටඩ්ම මිනිස්සෙක් through ගන්න. මොකද මේවත් උඹේ ලේසිම පාර. ශක්තිය ගමන් කරන්නේ ලේසිම පාර. එක යුනිවර්සල් ඒ කියන්නේ ලෝකේ නියතයක්. හරිද? අකුණක් ගහද්දි වුණත් ළඟම තැනින් තමයි පොළොවට ගහන්නේ. එතකොට මේකකින් උඹට එනර්ජි එක ඇදලා දෙද්දි මුන්ට අදාළව උඹට අලුතෙන් ප්‍රශ්න එනවා. හරිද? ඉතින් උඹට අලුතෙන් ප්‍රශ්න එනවා. එතකොට මුන් ගියා තමයි බල්ලට කාරයකට ගෑනිට අදාළව උඹට අලුතෙන් ප්‍රශ්න එනවා. මොකද මේකට එනර්ජි එක ෆික්ස්. මේක ඩේලි කරන එකක් නම් මේකට එනර්ජි එක ෆික්ස්. එතකොට වෙන තැනකින් ඇදලා ගන්න ඕනේ උඹට ශක්තිය මේ අලුත් පාර කපන්න. මේ පාර කපද්දි අනිත් ඒවායින් ඇදලා ගත්තම උඹට මේ එක්ස්පීරියන්සස් වලින් යන්න අමාරුයි වගේ තේරෙනවා. කියන්නේ අලුත් පාර කපන එක මෙන්න මේ කෑල්ල උඹට අමාරුයි වගේ තේරෙනවා. හරිද? මේ කෑල්ල උඹට අමාරුයි වගේ තේරෙනවා. මොකද උඹට හිතනවට වඩා වැඩිපුර එනර්ජි එකක් යනවා. ලයිෆ් එකේ මේ කෑලි වලින් ප්‍රශ්න එනවා. ඒතර උඹ ආපහු බලනවා උඹේ බ්‍රේන් එකෙන්ම උඹේ බ්‍රේන් එක රිසීවර් එකක් විතරයි. බ්‍රේන් එකෙන් බලනවා මේ අලුතෙන් යන පාර හරියන්නේ නැහැ කෙලවෙනවා කියලා. බ්‍රේන් එකෙන් උඹ වෙනුවෙන් දෙකනේ උඹේ ලයිෆ් එකේ දේවල් කොහොමද කරන්නේ රීඇඩ්ජස්ට් කරනවා ආපහු සුපුරුදු පාරම යන්න. එතකොට උඹේ මේ එනර්ජි වැයවීම මෙන්න මේ අලුතෙන් බිස්නස් එකට යන එනර්ජි වැයවීම නැහැනේ. එතකොට උඹේ ලයිෆ් එකේ කේෝස් නැහැ. උඹට හුරු පුරුදු ලයිෆ් එකේම ගෙවන්න පුළුවන්. මොකද උඹට අමුතුවෙන් ශක්තිය වැය වෙන්නේ නැහැ. අමුතුවෙන් ශක්තිය වැය වෙන්නේ ආපහු පුරුදු පාරම යන්න පුළුවන්. හරිද? ඒක වෙන්නේ මේ ප්‍රශ්න ඇවිල්ලා එක එක වෙන් අප ඔටෝ පයිලට් එකට යනවා බං. උඹ අලුතෙන් මොකක් හරි දෙයක් පටන් ගන්න යද්දි ගොඩක් වෙලාවට ඒක කරගන්න බැරි වෙන්නේ මේ නිසා. මොකද උඹ බ්‍රේන් එක බලනවා පුරුදු පාරෙන්ම එනර්ජි එක යවන්න. කියන්නේ එනර්ජි එක සම්ප්‍රේෂණය කරන්න පරණ ලයිෆ් එකම ගිහිල්ලා එකම දේවල් ටික රිපීට් කරන එක උඹට ලේසි. මොකද අලුතෙන් එනර්ජි එකක් පාරක් කපලා අලුතෙන් පාරවල් කපන්න යද්දි මේ ඔක්කොම ප්‍රශ්න එනවා. හරිද? මේවෙන් ඇදලා ගන්න ඕනේ. මේකට උඹ අමුතුවෙන් එෆර්ට් එකක් දාන්න ඕනේ. මේකට අමුතුවෙන් එෆර්ට් එකක් දාන්න ඕනේ. ඒ දාද්දි උඹට පෙන්වන්න ඕනේ මේ දාන එෆර්ට් එක නිසා උඹේ බ්‍රේන් එකට උඹ කන්වින්ස් කරන්න ඕනේ මේ අලුතෙන් දාන එෆර්ට් එක නිසා මේ කිසි දෙයකට බාධාවක් වෙන්නේ නැහැ කියලා. හරිද? මේ කිසි දෙයකට බාධාවක් වෙන්නේ නැහැ කියලා උඹ පෙන්වන්න ඕනේ. මොකද බාධාවක් වෙනවා කියලා දැනගත්ත ගමන් උඹේ බ්‍රේන් එක ඔටෝ පයිලට් එක ආපහු හැදිලා ආපහු මේ පාරම යන්න හදනවා. කලින් එක්ස්පීරියන්ස් එකමයි ලයිෆ් එක එක දනම පල් වෙනවා. අලුතෙන් දෙයක් කරන්න බෑ. එක දනම පල් වෙනවා. හරිද? උඹ මේ එෆර්ට් එක දාද්දි උඹ දැනගන්න ඕනේ මේ ලයිෆ් එකේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා උඹට බ්‍රේන් එකට කන්වින්ස් කරලා උඹ මේකට ටයිම් හදන්න ඕනේ. මේකට ටයිම් හදලා වැඩිපුර එෆර්ට් එකක් මේකට දෙන්න ඕනේ. මේක අනිවාර්යෙන් එෆර්ට් එක ඕනෙමයි. හරිද? මොකද උඹට ගෝල් එකට යන්න අලුතෙන් එෆර්ට් එකක් දාන්නම් වෙනවා. මේ ගෝල් එකට යන්න අලුතෙන් එෆර්ට් එකක් දාන්නම් වෙනවා. මේක දාද්දි උඹ මයින්ඩ් එකට උඹේ බ්‍රේන් එකට උඹේ මයින්ඩ් එකට කන්වින්ස් කරන්න ඕනේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මේ පාරේ ගියාම මේක තමයි හොඳම පාර කියලා. ඒතර ඔය කන්වින්ස් කරන කැලල උඹේ මයින්ඩ් සෙට් එක. හරිද? එතකොට උඹ දැනගන්නවා මේ අලුතෙන් එක කරත්
මට මේක කරන්න ලේසි වෙනවා කියලා උඹ මයින්ඩ්සෙට් එකට උඹ කන්වින්ස් කරනවා. උඹේ බ්‍රේන් එකට ඔබ කන්වින්ස් කරන අලුත් මයින්ඩ්සෙට් එකකින් මට මේක කරාම අලුතෙන් දේ කරාම මේ පාරවල් ඔක්කොම ලේසි වෙනවා කියලා උඹ කන්වින්ස් කරොත් උඹේ ලයිෆ් එක තව ඊසි වෙනවා අර ඔටෝ පයිලට් එකට යන්න නැතුව. ඒ කියන්නේ ප්‍රශ්න ගිහිල්ලා හරි ආපහු පරණ පාරම එන. මේවා නිසා තමයි අර ගෝල්ස් කඩාකප්පල් වෙන්නේ. එතකොට මේවායින් එනර්ජි සදලා ගද්දි මේ මෙතනට යන එනර්ජි එකේ මේ පුරුදු පාරම යන්න හදනවා. කියන්නේ මේ යනවා වගේම මේවා හරහා මේ බල්ලට යන එක, කාර් එකට යන එක මේ කියන්නේ මෙතන ස්ටාර්ට් එක නම් මෙතන එන්න එක නම් මෙතන ස්ටාර්ට් එක මේකේ මෙතන එන්න එක බල්ලගේ එක මෙතන එන්න එක කාර් එකක මෙතන එන්න එක ගෑණි එක මෙතන එන්න එක නම් මේ පුරුදු පාරම යන්න හදනවා. මොකද උඹට ශක්තිය වැය වෙනවා අඩි. පුරුදු පාරම එනර්ජි එක යද්දී එකම එක්ස්පීරියන්ස් එක තමයි ක්‍රියේට් වෙන්නේ. ඒක වෙන්න දෙන්න එපා. ඒක මයින්ඩ්සෙට් එකෙන් ඔබ කන්වින්ස් කරපම් මේ අලුතෙන් දෙය ගියාට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වෙන්නේ නැහැ කියලා. අතුලේ තමයි පළවෙනියටම හැදෙන්නේ ඒක. ඔබ මේ කන්වින්ස් කරපු ගමන් මේක තමයි කෝස් එක. ඔබ කෝස් එකක් ක්‍රියේට් කරනවා. ලයිෆ් එක එළියේ දකින්න එක තමයි ඔබේ ඉෆෙක්ට්. ඒතර උඹට කන්ට්‍රෝල් ගන්න පුළුවන් කෝස් එක විතරයි. ඒතර ඔබ කෝස් එක කන්ට්‍රෝල් කරොත් මේ අලුතෙන් දෙන කෝස් එක කන්ට්‍රෝල් කරොත් මේකත් කරන ගමන් අරකට කරනවා මේ ටිකත් කරන ගමන් අමාරුවෙන් හරි වැඩිපුර එනර්ජි එකක් දාලා එෆර්ට් එකක් දාලා මේ කෝස් එක ක්‍රියේට් කරොත් මේ මයින්ඩ්සෙට් එක දීලා ඉෆෙක්ට් එක අනිවාර්යෙන් වෙනවා. ඔක තමයි බුදුනුත් කියන්නේ. ඔක තමයි ජේසුත් කියන්නේ කින්ග්ඩම්ස් විතින් කියලා. ආයි හතර වටෙන් භගවත් ගීතාව කියන්නේ මොකද ෆෘට්ෆුල් ඉෆෙක්ට් වලට ඇලෙන්නේ නැතුව මේ ඩිවෝටඩ් විදියට මේව කරන්න කියලා මේ එෆර්ට් එක දාන එක කරන්න කියලා. මම මෙච්චර කාලෙක ඉගෙනගත්තු ගොඩක් දේවල් ටික මේකෙන් කිව්වා. මේක තේරෙන්නේ නැත්තම් අනිවාර්යෙන් මෙසේජ් එක දාපන්. මොකද මම ලිමිටඩ් සෙට් එකකට යවන්න නිසා මට උඹලට කතා කරන්න පුළුවන් කෙනෙක් කන්ටැක්ට් කරගන්න පුළුවන්. ජය වේවා.